මේ තණ්හාවෙන් බැඳුන ආලයෙන් බැඳුන මාන්නෙන් බැඳුන ලෝකයට ආලේ දුරු කරන තණ්හාව දුරු කරන කෙලෙස් දුරු කරන ධර්මයේ දේශනා කරද්දී බුදු කෙනෙක් පහළ වෙලා මේ ලෝකයා ඒක ඇහුවනේ. ලෝකයා ඒක පිළිපැද්දනේ. ලෝකේ බුද්ධ ආගම කියලා එකක් තිබ්බද? චතුරාර්ය සත්‍ය කියලා එකක් කවුරුත් දේශනා කළාද? උන්වහන්සේ 15 වග භික්ෂුන් වහන්සේලාට ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යෝතායන් කාමේ කාම සුකල්ලිකාන යෝගෝ ආදි වශයෙන් ඒ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන්න පටන් ගත්තා. ඒ දහම්සක කැරකී කැරකී තාමත් යනවා. ආවස්සට ප්‍රවර්තනයක් නැහැ. 45 වසක් පුරා මගේ බුදුරජාණන් වහන්සේ අමා ධර්මයේ දේශනා කළා. චතුරාර්ය සත්‍ය ධර්මය. එයමයි දේශනා කළේ. මෙයයි දුක, මෙහෙමයි දුක හටගන්නේ, මෙහෙමයි දුක නැති වෙන්නේ, මෙහෙමයි දුක නැති වෙන මාර්ගය කියලා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ධර්මාසනේ වැඩ ඉඳලා ධර්මයේ දේශනා කරනකොට ඒ බණ අහපු අය මේ ත්‍රිපිටකයේ විස්තර තියෙනවා. ස්වාමීනි ඔබ වහන්සේ බණ පදයක් කියන වාරයක් පාසා ලස්සන වෙනවලු. ධර්මයේ දේශනා කරන්න බුදුරජාණන් වහන්සේගේ පැහැ වැඩි වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ ධර්මාසනේ වැඩ ඉඳලා බණ කියනකොට නියං කාලේට මිනිසු වැස්සක් බලාගෙන ඉන්නවා වගේ ශ්‍රාවකයෝ ඒ බුදු මුව මණ්ඩලින් බණ පදයක් එන හැටි බලාගෙන ඉන්නවා කියනවා. දවසක් මගේ බුදුරජාණන් වහන්සේ මෙහෙම දහම් දෙසද්දී එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා බුදුරජාණන් වහන්සේ භික්ෂු පිරිසට දහම් දෙසා වැඩ වාසය කළා. මමත් අවබෝධ කරන්න ඕන කියන අදහසෙන් ඒ බණ අහගෙන හිටියා. මම බණ අහගෙන බුදුරජාණන් වහන්සේගේ නිල්වන් නිස්සංගල දෙස බලාගෙන ඉඳිද්දී බුදුරජාණන් වහන්සේ එකවරම මා දෙස බැලුවා. මා දෙස බලනකොටම මගේ හිත නිකලෙසුණා. ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේ බලපු ගමම අර ස්වාමීන් වහන්සේ අරහත්ත්වයටපත් වෙලා. ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ පින්වත්නි ගිම්හාන කාලේ මල් පිපෙනා වගේ බණ පදයක් ගානේ මඟපල්ලාභෙන් බිහි වෙනවා. අහෝ අපි එදා කොහෙද හිටියේ? අපි කොහෙද හිටියේ? ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුව මණ්ඩල දැකලා සාදු කියන්න අපිට බැරි වුණාද? උන්වහන්සේගේ ශ්‍රී දේහය දිහා බලාගෙන නිකලෙස් මුව මණ්ඩලෙන් පිට වෙන බණ පදයක් අහන්න අපිට බැරි වුණාද? පුංචිම පිනක්වත් තිබ්බේ නැද්ද? ආයෙනම් ඒ ශාසන මග හැරෙන්න දෙන්න එපා. විපස්සේ බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම දූත කණ්ඩායමේ යැව්වා පාරවල් 1,68,000ක. ලංකාවේවත් පාරවල් 1,68,000ක් නැහැ. පාරවල් 1,68,000ක විපස්සේ බුදුරජාණන් වහන්සේ ධර්ම දූත සේවයේ යවනකොට එක පාරකවත් අපි නැහැ. ඕවගේ හැම බුද්ධ ශාසනයකම අපිට අහිමි වුණා. මගේ බුදුරජාණන් වහන්සේ ජීවමානව මහා කරුණා නේත්‍රෙන් ලෝකයේ දෙස බලනවා උදේට හවසට. ඒ නේත්‍රයට නොපෙනෙන කෙනෙක් නැහැ. අපිව පිනක් තිබ්බනම් පෙනෙන්න තිබ්බා. දැන්වත් මේ ලැබුණ අවස්ථාව මඟ හැරගන්න දෙන්න එපා. මිනිස්සුયો වෙලා මනුස්ස ජීවිතේ කුණු ගොඩවල් කකා ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද? මම මේ නේත්‍ර දෙකෙන් දැකලා තියෙනවා. මිනිස්සුયો වෙලාම අසුචි කකා ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද ලෙඩ ඇඳේ? මේ අපි මිනිස්සු ගැන අහලා තියෙනවා. දීන වැඩ කරනවා, පව් කරනවා. මේ අවස්ථාව මගහැර යන්න දෙන්න එපා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ බුදුරජාණන් වහන්සේගෙන් පිහිට ගත්ත ගොඩ අය හිටියා. කෝටි ගාණක්. රාහුල ස්වාමීන් වහන්සේට බණ කියනකොට 84000ක් මඟපල ලැබුවා. මහා මංගල සූත්‍රයේ කියනකොට 18 කෝටියක් මඟපල ලැබුවා. ධම්මචක්ක දේශනාව කරනකොට කෝටි ගාණක් මඟපල ලැබුවා. සමචිත්ත පරියාය සූත්‍රයේ දේශනා කරනකොට කෝටි ගාණක් මඟපල් ලැබුවා. මතක තියාගන්න බුද්ධ ශාසනයේ වැඩිපුරම මඟපල් ලැබලා තියෙන මිනිස්සු නෙවෙයි දෙවියෝ. දෙවියෝ
පළවෙනියට මිනිස්සු 5 දෙනෙක් බණහද්දි දෙවියෝ කෝටි ගාණක් අවබෝධ කළා. එවැනි බුද්ධ ශාසනයක් තියෙද්දී දෙව්ලොවට පැනගන්ට කියලා මිනිස්සුන්ගේ ස්වභාවය අනුව දහම් දෙසද්දී ඇයි මේ දිව්‍ය ලෝකයක් ගැන කියන්නේ කියලා තමන්ට තමා සාප කරගන්න එපා. තමාට තමා සාප කරගන්න එපා. සුගතිය අහිමි කරගන්න එපා. මේ පොළොව ගව් 7ක් වැඩුණ තැන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ. පින්වත්නි දැන් පොළොව අවුරුදු 2600ට අඩි 2.3යි වැඩිලා තියෙන්නේ. මේක ගව් 7ක් වැඩෙනකොට ඔය අතරතුර කොච්චර අලකලංචි සිද්ධ වෙයිද? අද මිනිස්සු හරියට අම්මලා මරනවා. හරියට තාත්තලා මරනවා. කාමෙන් අන්ධ වෙලා ගොඩාක් පව්කම් සිද්ධ කරනවා. ඒ සිද්ධ වෙන පව්කම් වලින් නිරී ගියොත් ගොඩෙන්න බැරි වුණොත් තථාගතයන් වහන්සේට පිටිපස්ස හරවලා දුගතිය ගියේ කතා අපිට අහන්න ලැබෙනවා නම් මිනිස්සු අතින් කොච්චර පව් වෙයිද? කැම්පස් වල කොල්ලෝ කෙල්ලෝ රහතන් වහන්සේලාගේ නම් අරන් කුණුහරුප සින්දු හදනවලු. මේ ඇත්තෝ කය බිඳලා මරණින් මත්තේ කොහේ යයිද? ඒ නිසා ආයමත් එන්න එපා මනුස්ස ලෝකෙටවත්. සුගතියට යන්න. මේක දැන් විනාශ වීගෙන යනවා. පහන දැන් ඇවිල්ලිලා උඩටමපත් වෙලා ආය අඩුවෙවි යනවා. අඩුවෙවි ගිය පහන් දැල්ලේ එකපාරම සුළඟක් ඇවිල්ලා උඩට ආවා වගේ අද මේ බණ අහන්නේ. ඒ නිසා මේ අවස්ථාව මගේ හැරෙන්න දෙන්න එපා.